ආයිබෝවන් සවි කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් අපි බලමු මේ රසම රස රෙසිපි එක මොකක්ද කියලා. ඉතින් මේකට කියන්නේ පකෝඩා කියලා. ඉතින් පකෝඩා කියලාත් කියනවා. ඉතින් මම අද ලුණු වලින් තමයි මේ රසම රස පකෝඩා රෙසිපි එක හදන්නේ. ඉතින් මම මෙතන බීලුණු ගෙඩි දෙකක් විතර අරගත්තා. ඒ වගේම ලුණු කොළ ගත්තා. ඉතින් ලුණු කොළ අවශ්‍යම නැහැ. මම ලස්සන පාටක් ගන්න ඕනේ නිසා තමයි ලුණු කොළ එකතු කරගත්තේ. ඉතින් ඔයාලට මේක එළවලු එකතු කරගෙන හදන්නත් පුළුවන්. කැරට්, ලීක්ස්, ගෝවා වගේ දේවල් එකතු කරගෙන හදන්නත් පුළුවන්. ඉතින් ලුණු කොළ නැතුව ලුණු විතරක් අරගෙන මේක හදන්නත් පුළුවන්. ඉතින් මේ ඕනි විදිහකට මේක හදාගත්තාම මාරම රසයි. මම එකට එකතු කරගත්තා සූදුරු තේ හැඳි එකක්. ඒ වගේම තල ඇට තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ඉතින් තල ඇට දාගත්තාම ගොඩක් රසයි. ඉතින් තල ඇට නැත්නම් ඔයාට පුළුවන් සූදුරු විතරක් එකතු කරගන්න. ඒ අනුව මම දාගත්ත රස අනුව ලුණු ටිකකුත් මම මේකට එකතු කරගත්තා කඩල පිටි. ඉතින් කඩල පිටි නම් පකෝඩා හදනකොට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ගොඩ දෙනෙක් මේකට හාල් පිටිත් එකතු කරගන්නවා. ඉතින් ඔයා ළඟ හාල් පිටි තියෙනවා නම් හාල් පිටි කඩල පිටි දෙකම එකතු කරගන්න. මම ඉස්සෙල්ලාම ග්‍රෑම් 100ක් වගේ දාගත්තා. දාගෙන බිත්තර එකක් දාගත්තා. ඒකටම කහ කුඩු ටිකක්, රස අනුව කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. මම දැන් මේක හොඳින් මික්ස් කරගන්නවා. ඉතින් ලුණු කෑලි ටික හොඳින් පොඩි වෙන විදිහට මේක මික්ස් කරගන්න. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මාව subscribe කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරෙයි. අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට පහලින් එන subscribe button එක press කරලා bell එකත් ඕල් කරන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මම සම්පූර්ණයෙන්ම කඩල පිටි එකතු කරගත්තා ග්‍රෑම් 150ක් විතර. ඉතින් මම නැවත ඉතුරු වෙච්ච ග්‍රෑම් 50ත් එකතු කරගත්තා. එකතු කරගෙන මේක නැවත වරක් හොඳින් මික්ස් කරගන්නවා. ඔන්න මම දැන් වතුර කෝප්ප කාලයකට වඩා චුට්ටක් අඩුවෙන් එකතු කරගන්නවා. ඔයාලට පේනවා ඇති වතුර මේකේ තේ හැඳි දෙකක් විතර වගේ තියෙන්න ඇති. ඉතින් තේ හැඳි දෙකක් විතර එකතු කරගත්තා. ඉතින් ඔයාලට බිත්තර එකතු කරගන්න නැතුව හදනවා නම් මේක වතුර ටිකක් එකතු කරගන්න. වතුර තේ හැඳි 5ක් විතර එකතු කරගෙන මේක හදා ගන්න. මම දැන් මේක තෙලේ බදින්න තමයි යන්නේ. තෙල් ටිකක් ලිපේ තියාගෙන මේ විදිහට අතින් අරගෙන ඔයා සාමාන්‍ය ප්‍රමාණයට අරගන්න. මේක ඇතුළේ තැම්බෙන්න ඕන නිසා හොඳට ක්‍රිස්පි එකට ගන්න අපිට. ඉතින් සාමාන්‍ය ප්‍රමාණයට දාගෙන මේ විදිහට ඔයා බෙද ගන්න. ඉතින් ලස්සන පාටක් එනකන් ඔයා බෙද ගන්න. මේක මද ගින්දරේ තමයි කරගන්න ඕනේ. එතකොට තමයි හොඳට ක්‍රිස්පි එකට බැදිලා එන්නේ. ඉතින් මේක මාරම රසයි. ඉතින් මම මේක කෑවේ සෝස් එක්ක. ඔන්න ඔයාට මේක ටී ටයිම් එකට වගේ ගොඩාක් ගැලපෙන රෙසිපි එකක්. ඉතින් ගොඩාක් ඉක්මනින් හදලා ගන්න පුළුවන්. ඔන්න ඔයා නිකන් ඉන්න වෙලාවට රස බලන්න මේක මාරම ක්‍රිස්පි එකට හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් හදලා ඉවරයි. ඉතින් අපි දැන් බලමු මේකේ රස කොහොමද කියලා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දෙන්න, comment එකක් දෙන්න. අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මෙවැනි රසවත් වීඩියෝ බලන්න මගේ channel එකට ගිහිල්ලා videos වලට ගිහින් බලන්න. මේ වගේ රසවත් වීඩියෝ මගේ channel එකේ තියෙනවා. ඉතින් ඔයාලට ඒවත් බලන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මේ තියෙන මම හදාගත්තු පකෝඩා රෙසිපි එක. දැන් අපි බලමු රස කොහොමද කියලා. ඉතින් සෝස් එක ගාගත්තාම මාරම රසක් මේකේ තියෙන. ඉතින් කඩල පිටි තියෙන නිසා ඔන්න ගොඩාක් ගුණයි මේක. ඉතින් ඔයාලට මේකට හාල් පිටිත් එකතු කරගෙන හදා ගන්න පුළුවන්. එතකොට තවත් මේක ක්‍රිස්පි. ඉතින් චූටි බබාලට එහෙම මේක හදලා දෙන්න පුළුවන් ඔයාලට. ඔන්න කඩල කන හොර බබාලට මේක ගොඩාක් වැදගත් රෙසිපි එකක්. ඉතින් එහෙනම් ගිහින් එන්නම් අපි නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.